ස්කූටර් එකක් කියන්නේ අතේ තියෙන ගානට ගන්න පුළුවන් අඩුම මුදලට හොඳම වාහනයක්. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ ස්කූටර් එකක් යන ගානට 2025 බ්‍රෑන්ඩ් නිව් ස්කූටර් එකක් ගන්න පුළුවන් කිව්වොත් ඔයගොල්ලෝ විශ්වාස කරනවද? මේ තියෙන්නේ AD රයිස් සමාගමෙන් හඳුන්වා දෙන ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන රයිස් ලීඩර් 125 ස්කූටර් එක. මේ ස්කූටර් එක ලංකාවේ ඇසෙම්බල් කරනව නෙමෙයි. මේක සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ මැනුෆැක්චර් වෙන ස්කූටර් එකක්. චැසි එක, වයර් හානස් එක ඇතුළු සියලුම දේවල් රයිස් ෆැක්ටරි එක තුල තමයි නිෂ්පාදනය වෙන්නේ. අපි ඩිසයින් එක ගැන ගත්තොත් ස්පෝටි යුරෝපියන් ලුක් එකක් අපිට මේ ස්කූටර් එකේ බලා ගන්න පුළුවන්. ওই පැත්තෙන් ගත්තත් හොඳ ඇග්‍රෙසිව් ලුක් එකක් අපිට මේ ස්කූටර් එකේ බලා ගන්න පුළුවන්. ෆ්‍රන්ට් ලුක් එක ගැන අපි කතා කරොත් LED DRL එක නිකන් ඩුකාටි පෙනුමක් තියෙන ඩබල් කන්වෙක්ස් LED හෙඩ්ලයිට්ස් අපිට බලා ගන්න පුළුවන්. දැනට මාකට් එකේ තියෙන ස්කූටර්ස් එක්ක බලද්දී ඩබල් කන්වෙක්ස් LED හෙඩ්ලයිට්ස් ෆීචර් එක මාකට් එකේ ස්කූටර්ස් වල බලා ගන්න අමාරු ෆීචර් එකක්. රෑකට උනත් අපිට සේෆ්ටි පිට රයිඩ් එකක් දාලා එන්න පුළුවන් මේ හොඳ එළිය නිසා. බ්‍රේක් ලයිට් එක ගැන කතා කරොත් ඒකත් LED ලයිට්ස් වලින් අපිට බලා ගන්න පුළුවන්. රයිස් ලීඩර් 125 ස්කූටර් එකේ සිග්නල් ලයිට්ස් LED වලින් බලා ගන්න පුළුවන් වගේම හැසඩ් ලයිට් ඔප්ෂන් එකත් මැනුෆැක්චර් එකේදී අපිට මේ ස්කූටර් එකට දීලා තියෙනවා. ස්කූටර් එකේ සයිඩ් එකේ වෙනුම තවත් වැඩි වෙනවා. මේ 2 ස්ටෙප් ෂීට් එක නිසා දෙන්නෙට හොඳට කම්ෆර්ටබල් රයිඩ් එකක් දාන්න පුළුවන්. මේ ස්කූටර් එකේ හොඳ ලෙග් ස්පේස් එකක් වගේම හොඳ අන්ඩර් සීට් ස්ටෝරේජ් එකක් අපිට බලා ගන්න පුළුවන්. ප්‍රීමියම් ලුක් එකක් තියෙන ටිකක් ලොකු සයිඩ් මිරර්ස් දෙයක් අපිට මේ ස්කූටර් එකේ බලා ගන්න පුළුවන්. එන්ජින් එක සහ පර්ෆෝමන්ස් ගැන කතා කළොත් 125 සිංගල් සිලින්ඩර් එයා කූල්ඩ් EFI එන්ජින් එකක් අපිට මේ ස්කූටර් එකේ බලා ගන්න පුළුවන්. මේ ස්කූටර් එකේ හෝස් පවර් එක ගත්තොත් RPM 7500 දී 6.9ක් වගේම RPM 5500 දී 7.9ක උපරිම ටෝකයක් අපිට බලා ගන්න පුළුවන්. EFI තාක්ෂණය නිසාම පෙට්‍රල් ලීටර් එකට කිලෝමීටර් 45කට වඩා වැඩි දුරක් ගමන් කරන්න පුළුවන් මේ ස්කූටර් එක. මේ ස්කූටර් එකේ කිලෝ 110ක වගේ බරක් තියෙන නිසා ගෑනු ළමෙක්ට වගේම මැදි වයසක කෙනෙක්ට වුණත් ස්කූටර් එක ලේසියෙන් හසුරවන්න පුළුවන්. මේ ස්කූටර් එකේ උපරිම ස්පීඩ් එක ගත්තොත් පැයට කිලෝමීටර් 80ත් 90ත් අතර වගේ වේගයක් අපිට බලා ගන්න පුළුවන්. ලීඩර් 125 ස්කූටර් එකේ ඉස්සරහා හයිඩ්‍රොලික් ෆෝක්ස් වගේම අපිට පිටිපස්සේ ඩබල් ෂොක්ස් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ස්කූටර් එකේ ලෝඩින් කැපැසිටි එක විදිහට කිලෝ 200ක වගේ බරක් දරා ගන්න පුළුවන්. මේ ස්කූටර් එකේ ඇලුමිනියම් පුට්‍රස් අපිට බලා ගන්න පුළුවන්. මේ ස්කූටර් එකේ ස්පෝර්ට් ලුක් එක වැඩි කරන තවත් එක හේතුවක් තමයි ඉස්සරහා පස්ස අඟල් 12ක ඇලෝ වීල් රිම් සෙට් එක. මේකේ ටයර් සයිස් එක ගත්තොත් ඉස්සරහා පස්ස දෙකම 120යි 70යි 12 ටයර් සයිස් එක අපිට මේ ස්කූටර් එකේ බලා ගන්න පුළුවන්. මේ ස්කූටර් එකේ ඉස්සරහා පස්ස දෙකම ඩිස්ක් බ්‍රේක් නිසා අපිට හොඳ බ්‍රේකින් පවර් එකක් බලා ගන්න පුළුවන්. මේ ස්කූටර් එකේ ෆීචර්ස් ගැන අපි කතා කළොත් one push center lock එකක් අපිට මේ ස්කූටර් එකේ බලා ගන්න පුළුවන්. මේ ස්කූටර් එකේ analog digital LCD meter console එකක් අපිට බලා ගන්න පුළුවන්. මේ ස්කූටර් එක හොඳ comfortable ස්කූටර් එකක්. කොල්ලෙට්ට කෙල්ලෙට්ට එදින්දා වැඩට යන්න උනත් වීකෙන්ඩ් එකේ travel එකක් දාන්න උනත් අතේ තියෙන ගානට ගන්න පුළුවන් හොඳම ස්කූටර් එක තමයි රයිස් ලීඩර් 125 කියලා කියන්නේ. දැන් ඔයාලා කල්පනා කරනවා ඇති මේ ස්කූටර් එක මිලදී ගන්න පුළුවන් කොහෙන්ද කියලා. දිවයින පුරා ඇති
සියලුම රයිස් අලෙවි ප්‍රදර්ශනාගාර වලින් ඔයගොල්ලන්ට මේ ස්කූටර් එක මිලදී ගන්න පුළුවන්. දැනට ඔයගොල්ලන්ට කලර්ස් 5කින් මේ ස්කූටර් එක මාකට් එකේ බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේකේ ප්‍රයිස් එක ගැන බලන්න ඕන නම් පල්ලේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ලීඩර් 125 ස්කූටර් එක අදම ඔයාගේ කරගන්න. ප්‍රයිස් සේල්ස් හොට්ලයින් නම්බර් එකට කතා කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. ලංකාවේ රයිඩින් channel එක